සුබ දවසක් සියලු දෙනාට ලයිව්ලි ස්ටෙප් YouTube channel එකට ආයමත් ඔයාලව මම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ ජර්මනි ස්ටුඩන්ට් වීසා එක. එහෙම නැත්නම් රෙසිඩන්ස් පර්මිට් එක තව අවුරුද්දකට මම එක්ස්ටෙන්ඩ් කරගත්තා. ඉතින් ජර්මනි වල ඉන්න අය දැනට ජර්මනි වල ඉගෙන ගන්න විශේෂයෙන්ම ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න අයට ගොඩක් දෙනෙක්ට මේ වීසා එක්ස්ටෙන්ෂන් ප්‍රොසෙස් එක ගැන බයක් තියෙනවා. මොනවද ඕන කරන ඩොකියුමන්ට්ස් ඉන්ටර්විව් එක කොහොම වෙයිද අවුලක් වෙයිද ඔන්න වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා අද මම මේ වීඩියෝ එකේ මගේ අත්දැකීම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් කෙනෙක්ගෙන් කෙනෙක්ට මේ process එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ වීඩියෝ එක ඔයාලට හොඳ අදහසක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. ජර්මනි වල ස්ටුඩන්ට් ලයිෆ් එක, වීසා, part time jobs, accommodations මගේ දෛනික අත්දැකීම් ගැන මම දිගටම වීඩියෝස් අරගෙන එනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි. මම ඇත්තටම ජර්මනියට ආවේ මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. මගේ මාස්ටර් ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න. සාමාන්‍යයෙන් ලංකාවෙන් ජර්මනියට එන ගොඩක් ස්ටුඩන්ට්ස්ලාට මුලින්ම ලැබෙන්නේ අවුරුදු 1ක කාලයකට ස්ටුඩන්ට් වීසා. ඉතින් මේ අවුරුදු 1 ඉවර වුණාට පස්සේ අපේ මාස්ටර් ඩිග්‍රී එක එහෙම නැත්නම් අපේ බැචලර්ස් ඩිග්‍රී එක ඉවර වෙලා නැත්නම් අපි ඊළඟ අවුරුදු වලටත් අපේ වීසා එක එක්ස්ටෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී මම මුලින්ම කියන්න කැමතියි අපි වීසා එක්ස්ටෙන්ෂන් ප්‍රොසෙස් එක ගැන හිතන්න ඕනේ අපේ වීසා එක එක්ස්පයර් වුණාට පස්සේ නෙවෙයි. ඊට මාස 3 අඩුම ගානේ 3කටවත් කලින් මේ ප්‍රොසෙස් එක පටන් ගන්න ඕනේ. ඒක තමයි හොඳම විදිහ. ඉතින් මම දැනට ඉන්න සිටි එක තමයි ඩෝට්මුන්ඩ් කියන සිටි එක. මේ ඩෝට්මුන්ඩ් කියන සිටි එකේ වීසා එක්ස්ටෙන්ෂන් අපොයින්ට්මන්ට් එකක් ගන්න ඉතින් ලොකු queue එකක් තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ සිටි එකේ රෙකමන්ඩ් කරන්නේ මාස 3කටවත් කලින් රික්වෙස්ට් කරලා මේ වීසා එක්ස්ටෙන්ෂන් ඩේට් එකක් අරගන්න කියලා. එතකොට තමයි අපිට හොඳ ඩේට් එකක් අරගන්න පුළුවන් වෙන්නේ වීසා එක ඉවර වෙන දවස් වෙනකොටම. ඉතින් මමත් මුලින්ම කරේ මේක මගේ පළවෙනි වීසා එක්ස්ටෙන්ෂන් එක. ඒක නිසා අදාළ ඔෆිස් එකට මම කරේ මේල් එකක් දැම්මා. මට වීසා එක්ස්ටෙන්ෂන් අපොයින්ට්මන්ට් එකක් ඕනේ කියලා. මේකදී හේතුව තමයි මම මුලින්ම සිටි රෙජිස්ට්‍රේෂන් එක කරනකොට ඔන්ලයින් සිටි රෙජිස්ට්‍රේෂන් එකට ඇප්ලයි කරා. ඔන්ලයින් පෝර්ටල් එකේ තිබ්බා. හැබැයි මම ඒකට ගියාට පස්සේ තමයි දැනගත්තේ පළවෙනි සිටි රෙජිස්ට්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් ගන්න මේ විදිහට නෙවෙයි කියලා. ඉතින් මට ආයෙමත් දෙවෙනි වතාවටත් ඒ වැරද්ද කරන්න ඕනේ නැහැ මගේ වීසා එක්ස්ටෙන්ෂන් එකේදී. ඒ නිසා මම කරපු පළවෙනි දේ තමයි ඒ අදාළ ඔෆිස් එකට මේල් එකක් දාලා මට වීසා එක්ස්ටෙන්ෂන් අපොයින්ට්මන්ට් එකක් ඕනේ කිව්වා. එතකොට ඒ කට්ටිය මට වීසා අපොයින්ට්මන්ට් ඩේට් එකයි ටයිම් එකයි ඒ දේවල් එව්වා. මෙතනදී මට තව වැදගත් ප්‍රශ්නයක් තිබුණා. අපි හැමෝම දන්නවා අපේ වීසා එක්ස්ටෙන්ෂන් එක කරනකොට අපිට ෆයිනෑන්ෂල් ප්‍රූෆ් එකක් පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ අපි ජර්මනි වල ජීවත් වෙනකොට අපිට මෙහි ජීවත් වෙන්න අවශ්‍ය අවම මාසික වැටුප තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනේ. මෙහි සාමාන්‍යයෙන් අපිට යුරෝ 992ක් මාසෙට වැටුපක් නැත්නම් අපිට ආදායමක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. මේක පෙන්වන්න විදි සාමාන්‍ය ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බ්ලොක් account එක පෙන්වන්න පුළුවන්. අනිත් එක තමයි අපිට ස්ටුඩන්ට් කෙනෙක් නම් part time job contract එක පෙන්වන්න පුළුවන්. ඒතර part time job contract එකයි last 3 months pay slips පෙන්වන්න ඕනේ යුරෝ 992කට වැඩිය අපි earn කරලා තියෙනවා කියලා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මේක සිටි එකෙන් සිටි එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර සිටිස් බ්ලොක් account එක එහෙම නැත්නම් part time job contract එකයි last 3 month pay slip කියන ඒවා accept කරන්න පුළුවන්. නමුත් සමහර සිටිස් තියෙනවා එයාලා මේ part time job contract එක කියන එක accept කරන්නේ නැහැ. එයාලා අනිවාර්යෙන් බ්ලොක් account එක බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක තමන්ගේ සිටි එකෙන් සිටි එකට වෙනස් වෙනවා. තමන් යන සිටි එක ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒවා පොඩක් හොයලා බලන්න ඕනේ. මුලින්ම ගියාපුවාම ඉතින් ඒවා හොයලා බලන්න. එතකොට අවසානයේ වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒවට මුලින් ඉඳලාම අපිට ලෑස්ති වෙන්න පුළුවන්.
ඉතින් මම ඉන්න සිටි එකේදී ඩෝට්මුන්ඩ් කියන සිටි එක එයාලා අනිවාර්යයෙන්ම බ්ලොග් account එක accept තමයි accept කරන්නේ. ජොබ් කොන්ට්‍රැක්ට් එක accept කරන්නේ නැහැ. මම ගොඩාක් කට්ටියගෙන් අහලා තියෙනවා. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඔක කතා වෙනවා. ඉතින් මම මේක ගැන දන්නවා මුලින් ඉඳලම. නමුත් දැන් මේක එක එක්කෙනා කියන කතා හින්දා මම කරේ මේක මම සාමාන්‍යයෙන් මම part time job එකක් කරනවා. හැම මාසෙම මම යුරෝ 1000කට වැඩිය earn කරනවා. ඉතින් මට මගේ ජොබ් කොන්ට්‍රැක්ට් එක ෆයිනෑන්ෂල් ප්‍රූෆ් එකක් විදිහට පෙන්වන්න පුළුවන්ද කියන එක මම එයාලගෙන් මේල් එකක් දාලා ඇහුවා. ඔය මේ අපොයින්ට්මන්ට් ඩේට් එකක් ගන්න අවශ්‍යයි කියන එකේම තමයි ඔය එකක් දාලා යවුවේ. ඉතින් එතනදී මට එයාලගෙන් රිප්ලයි එකක් ආවා. ඒ රිප්ලයි එකේදී මගේ ඉන්ටර්විව් ඩේට් එක මේක, ඉන්ටර්විව් ටයිම් එක මේක, මෙන්න මේ තැනට මෙන්න මේ චෙක් ලිස්ට් එකක් කැරෙවිලා තිබ්බා. මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන ඒ අදාළ ඩේට් එකේ ටයිම් එකේදී එන්නේ කියලා. ඉතින් එතනදී පැහැදිලිවම සඳහන් කරලා තිබුණා බ්ලොග් account එක තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. මොකද ඒකට තමයි ටික් එකක් දාලා තිබුණේ. pay slip එක, working contract එක ඒවට ටික් කරලා තිබුණේ නැහැ. ඉතින් එතනදී පැහැදිලි බ්ලොග් account එක තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ කියන එක. හරි. දැන් මේ ඔයාලට පේන්නේ අපි වීසා එක්ස්ටෙන්ෂන් එකට අරගෙන යන්න ඕනේ ඩොකියුමන්ට් ලිස්ට් එක. එයාලා මට ඊමේල් එකකින් එවලා තියෙන ලිස්ට් එක තමයි දැන් ඔයාලට මේ පේන්නේ. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනියට ඔයාලට ඕන කරනවා a recent new biometric photo. See red note below. මෙතන පල්ලෙහා අපිට red note එකක් දාලා තියෙනවා එයාලා. දැන් මෙතන තියෙනවා law of strengthen security in passport and identity card matters passport photos only in digital formats මේකදී අපිට paper photo එකක් නැත්නම් අපි print out එකක් ගත්ත photo එකක් දැන් යාලා accept කරන්නේ ඒ වෙනුවට digital format එකේ photo එකක් තමයි අපි ලබා දෙන්න ඕනේ මේක ගන්න ඕනේ authorized ස්ටුඩියෝ එකකින් මෙතන තියෙනවා certified photography studios and currently at branches of the drugstores chain DM in Dortmund මේක අපිට ගන්න පුළුවන් DM කියලා හැමෝම දන්නවා ජර්මනියට ආවට පස්සේ DM එක කියන්නේ මොකක්ද කියලා ඒ DM එකෙන් මේ අදාළ passport මේ අදාළ digital format photo එක අරගන්න පුළුවන් එයාලට ගිහින් කියපුවාම අපිට visa extension එකේ photo එක ගන්න ඕනේ කියපුවාම එයාලා ඒ photo එක අරගන්නවා අරගෙන එයාලා ඒක cloud එකකට දානවා දාලා එතකොට ඔයාලට හම්බෙන්නේ පොඩි කාඩ් එකක් වගේ හම්බෙනවා. ඒ කාඩ් එකේ තියෙනවා QR කෝඩ් එකක්. ඒ වගේම ඔයාගේ ෆොටෝ එකත් එතන තියෙනවා පොඩියට. එතකොට මේ කාඩ් එක තමයි අපි අරගෙන යන්න ඕනේ වීසා එක්ස්ටෙන්ෂන් එකට. ඒ QR කෝඩ් එක ස්කෑන් කරලා තමයි අපේ ෆොටෝ එක අරගන්නේ වීසා එක්ස්ටෙන්ෂන් එකේදී. එහෙම නැත්තම් මේ අපිට මේ ෆොටෝ එක ගන්න පුළුවන් ඒ අදාළ ස්ථානෙන් ඒ වෙයිටිං ඒරියා එකේ ඉමිග්‍රේෂන් ඔෆිස් එකේ එතනත් තියෙනවා මේ ෆොටෝ ඒ අදාළ ෆොටෝ එක ගන්න එහෙම ගන්න ඕන නම් අපි මෙතන කියලා දෙනවා විනාඩි 15කට කලින් එන්න කියලා අපොයින්ට්මන්ට් එකට. ඉතින් මේවා කලින් අරගෙන තියෙන එක හොඳයි මේ එතනදී ගන්න එකත් ප්‍රශ්නයක් නැහැ පුළුවන් අවශ්‍ය නම් එහෙම ගන්න පුළුවන්. මෙතන දාලා තියෙනවා යුරෝ 6ක් වෙනවා කියලා මේකේ cost එක ෆොටෝ එකට. DM එකෙන් තමයි මම ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගෙන ගියේ. එතකොට මට මේ ෆොටෝ එකට cost එක උනේ යුරෝ 5යි 795යි. ඉතින් මේවා රෙඩි කරගෙන ගියාම ඉතින් හරි ලේසි එතන. එතකොට ආයෙ අන්තිම මොහොතේ ෆොටෝස් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපේ වැඩේ ඩිලේ වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් පුළුවන් නම් කලින් මේවා කොහොම ඩොකියුමන්ට්ස් ටික හදාගෙන තියාගන්න. ඊළඟට මෙතන ටික් කරලා තියෙනවා declaration of commitment for studies job search monthly 992 euros කියලා. මේක ඇත්තටම ඇවිල්ලා ඔයාගේ ජර්මනි වල ජීවත් වෙනකොට ඔයාගේ living expenses cover කරන්න මෙහෙ ස්පොන්සර් කෙනෙක් ඉන්නවා නම් එයා සයින් කරලා දෙන්න ඕන official document එකක්. ඉතින් block account එකක් නැත්තම් මේක තමයි යාලා දීලා තියෙන ඊළඟ option එක. ඉතින් මේ document එක සයින් කරගෙන අරගෙන යන්න ඕනේ. ඉතින් මට මේ option එක නැහැ. මට මෙහෙ ස්පොන්සර් කෙනෙක් නැහැ. ඒක නිසා මම block account එක තමයි පෙන්නුවේ. තුන්වෙනි ෆෝම් එක තමයි proof of establishment of block account monthly fee 992 euros මේ ඔප්ෂන් එකට තමයි මම ගියේ මම ජර්මනි වලට එනකොට මම පින්ටිබා account එකක් තමයි හැදුවේ ඒ account එකම මම extend කරා මෙතනදී
මෙතනදි මම මගේ බ්ලොග් account එක අවුරුදු 1ක කාලයකට දික් කරා. එතනදි මට දාන්න උණු මුළු මුදල යුරෝ 12093ක්. ඇත්තටම දැන් අපි මෙතනදි මාසෙට පෙන්වන්න ඕනේ amount එක යුරෝ 992ක්. එතකොට අවුරුද්දට ගත්තොත් මාස 12න් වැඩි කරොත් ඒකේ එන්නේ යුරෝ 11904යි. නමුත් ඊට අමතරව මට ෆින්ටිපා account එකෙන් අපි සර්විස් එකක් ගන්නවා. එතනදී යුරෝ 89ක ඉනිෂියල් ෆී එකක් ගෙවන්න වුණා. ඊට අමතරව බෆර් ඩිපොසිට් එක විදිහට යුරෝ 100ක් තව දාන්න සිද්ධ වුණා. මේ බෆර් ඩිපොසිට් එක අපි යුරෝප් කන්ට්‍රි එකක ඉඳලා නම් මේ මනි ට්‍රාන්ස්ෆර් කරන්නේ ඒක අපිට දාන්න අවශ්‍යම නැහැ. නමුත් පිටරටක ඉඳලා මේ සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරනවා නම් මේ බෆර් ඩිපොසිට් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. නමුත් මෙතනදී මම මගේ බෆර් ඩිපොසිට් එකත් ඉන්ක්ලූඩ් කරා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නැත්නම් මට දෙවෙනි ට්‍රාන්සැක්ෂන් එකකටත් යන්න සිද්ධ වෙන නිසා. මෙතනදී ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ අපිට මේ ඔක්කොම මුදල් අපි මේ බ්ලොග් account එක ක්ලෝස් කරනකොට අපිට නැවත හම්බ වෙනවා. ඊළඟට මම මේ බ්ලොග් account එකට මේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න මම බැංක් එකට ගියා. මගේ account එක මම හදලා තියෙන්නේ කොම්ස් බැංක් එකේ. එතනට ගිහිල්ලා ඒකේ තියෙනවනේ පොඩි ෆෝම් එකක්. ඒ ෆෝම් එක ෆිල් කරලා කවුන්ටරේට දීලා තමයි මම මගේ සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරගත්තේ. එතනදී මේක ඉන්ස්ටන්ට් ට්‍රාන්ස්ෆර් එකක් නෙමෙයි. ඉන්ස්ටන්ට් ට්‍රාන්ස්ෆර් එකක් නම් ඒ දවසේම ඒක යනවා. එහෙම නැතුව තමයි මම දැම්මේ. මොකද ඉන්ස්ටන්ට් ට්‍රාන්ස්ෆර් එකකට මුදලක් අය කරනවා අමතර මුදලක්. ඉතින් මට කාලේ තිබුණා. ඒක නිසා මම නෝමල් ට්‍රාන්ස්ෆර් එකකට තමයි දැම්මේ. එතකොට අද සල්ලි දැම්මනම් ඒක හෙට වෙනකොට ගිහින් තිබුණා. එක දවසයි අරගත්තේ. ඊට පස්සේ අපි අපේ වීසා එක්ස්ටෙන්ෂන් එකට අරන් යන්න ඕනේ ඩොකියුමන්ට් එක ෆින්ටිපා account එකේ ඩොකියුමන්ට් සෙක්ෂන් එකෙන් ජෙනරේට් වෙනවා. ඒක ජෙනරේට් වෙන සල්ලි ගිහිල්ලා දවසක් වගේ කාලයක් ගත වෙලා තිබුණා. ඊට පස්සේ අපිට ඩොකියුමන්ට් සෙක්ෂන් එකෙන් ඒ අදාළ ඩොකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. දැන් අපේ මේ චෙක්ලිස්ට් එකේ proof of the establishment of a block account කියන ඩොකියුමන්ට් එක ඕකේ. ඊළඟ ඩොකියුමන්ට් එකට යන්. ඊළඟ ඩොකියුමන්ට් එක තමයි completed application form for the granting of residence permit, settlement permit. මෙයාලා එවනවා මේ ෆෝම් එකක්. ටිකක් දිග ෆෝම් එකක්. ඒ ෆෝම් එක ෆිල් කරගෙන අරගෙන යන්න ඕනේ. මේ තියෙන මට ලැබුණු ෆෝම් එක. මේ ෆෝම් එක ෆිල් කරගෙන අරගෙන යන්න ඕනේ. මෙතනදී මට තව කන්ෆියුස් වෙච්ච එක තැනක් තමයි මෙන්න මෙතන. මෙතන ෆොටෝ එකක් අලවන්න තියෙනවා. මම මෙන්න මේ ෆොටෝ එකට ෆොටෝ එකක් ඇලෙවි නෑ. හේතුව තමයි මොකද පල්ලෙහා තියෙනවනේ ඩිජිටල් ෆොටෝ එක විතරයි එයාලා ඇක්සෙප්ට් කරන්නේ කියලා. ඉතින් මම ෆොටෝ එකක් ගත්තේ නැහැ print එකක් විදිහට මෙතන අලවන්න. ඒ වෙලාවේ හැබැයි මගේ DM එකේ ෆොටෝ එක ගන්නකොට ඇහුවා මේකේ print out එක ෆොටෝ එකේ print out එකක් ඕඩද කියලා. මං කිව්වා නෑ කියලා. මං අර ඩිජිටල් ෆොටෝ එකේ අර බාකෝඩ් එක තියෙන විතරයි අරගෙන ආවේ. ඔයාලට අවශ්‍ය නම් ඒ වෙලාවට එක ෆොටෝ එකකුත් අරගන්න. මම නම් ඒ වෙලාවේ ෆොටෝ එකක් ගත්තේ නැහැ print එකක් විදිහට. පස්සේ මම මේක කම්ප්ලීට් කරනකොට තමයි මට මේක තේරුනේ මෙතනටත් ෆොටෝ එකක් අලවන්න ඕනේ කියලා. හැබැයි මං ගාව මේ වීසා එකටම ගැලපෙන්න ගතු ෆොටෝස් තිබුණා. මම ලංකාවේ ඉඳලා එනකොට මම මේකට ෆොටෝස් අරගෙන ආවේ. ටිකක් අවුරුද්දක් වෙනවා. ඒ වුණාට මම ඒක අරගෙන ආවේ රෙඩි කරගෙන. මොකද මට ඒ කාලින් යාළුවෙක් කියලා තිබ්බා. එතකොට ෆොටෝස් දෙක තුනක් අරන් එන්න වීසා එක්ස්ටෙන්ෂන් එකට. මොකද මෙහි ෆොටෝ ගන්න ගියාපුවම ලොකු ගාණක් යනවා කියලා. ඉතින් ඕකට මං අරගෙන ආව ෆොටෝස් තිබ්බා. මං අවශ්‍ය වුණොත් කියලා ඒ ෆොටෝ එකක් මම මෙතනට අරගෙන ගියා. ඇත්තට මේක අවශ්‍ය වුණෙත් නැහැ. ඔයාලට සැකයි වගේ නම් ඔයාලා ඩිජිටල් ෆොටෝ එක ගන්නකොට ඒ වෙලාවෙම print එකකුත් ඉල්ල ගන්න. එතකොට ඒක මෙතනින් ඔයාලට අලවන්න පුළුවන්. මං එළුවේ මං ලංකාවේ ඉඳලා ගෙන ආපු එක. ඒක ඇත්තටම වැදගත් උනේ නැහැ. ඉතින් මේ ෆෝම් එක සම්පූර්ණයෙන්ම හරියට ෆිල් කරලා සයින් කරගෙන එදාට අරගෙන යන්න ඕනේ. ඊළඟට අවශ්‍ය කරන ඩොකියුමන්ට් එක තමයි enclosed examination certificate completed by the examination office of your university. ඒ කට්ටිය වෙලා තියෙන ෆෝම් එකක් මෙන්න මේ විදිහට. මේ ෆෝම් එක ෆිල් කරගන්න ඕනේ යුනිවර්සිටි එක පැත්තෙන්. මේ ෆෝම් එකේ අරලා තියෙන්නේ අපි අන්තිමට එක්සෑම් එකකට මුහුණ දුන්නේ කවද්ද, ඊළඟට අපේ සම්පූර්ණ ක්‍රෙඩිට්ස් අපි කම්ප්ලීට් කරලා තියෙන ක්‍රෙඩිට්ස් ගන්න ওই විදිහට මේක යුනිවර්සිටි එකෙන් ෆිල් කරලා යාළගේ සයින් එකයි සීල් එකයි අරගන්න ඕනේ. ඉතින් මේවා අන්තිම වෙනකන් ඉන්න නැතුව ටිකක් කල් ඇතුව යුනිවර්සිටි එකට යවන්න. එතකොට ඔයාලට මේවා හරි වෙලාවට අරගන්න පුළුවන්.
ඊළඟට අවශ්‍ය කරන ඩොකියුමන්ට් එක තමයි මෙතන පිට මෙසේජ් එකක් තියෙනවා current proof of health insurance deposit slip bank statement. මේක ගන්න මම බෑන්ක් එකට ගියා. බෑන්ක් එකේ තියෙන අර ATM මැෂින් වගේ ලොකු මැෂින්ස් තියෙනවා මෙහි. ඉතින් කාඩ් එක එන්ටර් කරලා ඊට පස්සේ අපිට සම්පූර්ණ account එක බලා ගන්න පුළුවන්. එතනදී අපේ health insurance එකට කැපුණු සල්ලි තියෙන තැන ක්ලික් කරලා එතන detail එකේ අපිට deposit slip එකක් එතනින්ම print එකක් ගන්න පුළුවන්. තනියම ගිහිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම මාස 3ක විතර latest deposit slips 3ක් විතර අරගත්තා. current proof of health insurance කියන එක පෙන්වන්න. ඊට පස්සේ අවශ්‍ය කරන එක තමයි current certificate of enrollment. මේ වෙනකොට මම winter semester එක 2026 winter semester එකටත් enroll වෙලා හිටියේ. එතකොට ඒ අදාළ enrollment certificate එකේ print එකකුත් අරගෙන යන්න ඕනේ. ඊළඟට අවශ්‍ය කරනවා national passport එක. අපේ original passport එකට එදාට අරගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි ඒකේ print එකකුත් අරගෙන යන්න ඕනේ. ඊළඟට මෙතනදී processing fee එක යුරෝ 119ක් අරගෙන යන්න ඕනේ. මේක payment එක කරන්න පුළුවන් debit card එකකින් විතරයි. ඒක නිසා debit card එකක් අනිවාර්යෙන් එදාට අරගෙන යන්න ඕනේ. මේ payment එක කරන්න. cash payment එකක් කරන්න බෑ. මෙතන processing fee එක යුරෝ 119යි කියලා දාලා තිබුණාට ඒ වෙලාවේ මට ඒකෙදී ගෙවන්න කිව්වේ යුරෝ 100යි. ඒකට හේතුව මම දන්නේ නැහැ. සමහරවිට යුරෝ 100 වෙන්නේ නැති. මම කියන්නේ 2026 7/29 වෙනිදා processing fee එකට ගෙවි යුරෝ 100යි. නමුත් මෙතන 119ක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් වලටත් ලෑස්ති වෙලා යන්න ඕනේ. මේ දේවල් තමයි මට ඉල්ලලා තියෙන documents list එක. දැන් job contract එකෙන් නම් ඔයාගේ financial proof එක පෙන්වන්නේ මේවට අනිවාර්යෙන් ටික් කරලා තියෙනවා last 3 month pay slips. ඊළඟට contract එක මේ තියෙන enclosed employee certificate completed by the employer. ඉතින් මේ දේවල් ඉල්ලලා නැහැ. මේ සිටි එකේදී අපි financial proof එක පෙන්වන්න ඕනේ block account එකකින් විතරයි. ඉතින් මේ documents ටික ready කරගන්න තියෙන්නේ වාට. මේ documents ටික කල්ැතුවම ready කරගෙන ඒ date එකට ටිකක් වෙලා කල්ැතුව යන්න. මොකද තැන එහෙම හොයාගෙන ඒ time එකටම යන්න ඕනේ. ඒ time එකටම අපේ නම කතා කරනවා. ඒ වෙලාවට ඉතින් ඇතුළට යන්න ඕනේ. පරක්කු වුණොත් නම් කොහොමද වෙන්නේ කියන එක මම දන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ওই දේවල් වලට පැයකටවත් කලින් යනවා. ගිහිල්ලා තැන් හොයාගෙන මේ ඒ අවශ්‍ය වැඩේ කරගෙන කරගන්නවා. ඉතින් එදාට ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන වෙයිටිං ඒරියා එකේ ඉඳගෙන ඉන්නකොට ඔයාගේ නම කෝල් කරනවා, කතා කරනවා. ඒ වෙලාවට ඒ අදාළ ඔෆිසර් ඇවිල්ලා ඔයාගේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික ඉල්ල ගන්නවා. ඉල්ලගෙන එයා ඒව චෙක් කරලා ඔයාට ආයෙ කතා කරනවා. කතා කරනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම චෙක් කරලා ඒව හරිනම් අපිට ආයෙමත් එයා කතා කරලා අපිව කැබින් එක ඇතුළට අරගන්නවා. ඊට පස්සේ අපෙන් ෆිංගර් ප්‍රින්ට් ගන්නවා. ඊළඟට සයින් එක අරගන්නවා. ওই දේවල් ඔක්කොම කරලා අපේට අපේ මේ රෙසිඩන්ස් පර්මිට් කාඩ් එක හම්බෙන්න මාසයක් යනවා කිව්වා. සති 4ක්. එතකොට අපි අපේ ෆෝන් නම්බර් එක කට්ටිය ඉල්ල ගන්නවා. ඒකට SMS එකක් එනවා අපේ කාඩ් එක රෙඩි වෙලා තියෙනවා නම් කලෙක්ට් කරගන්න එන්න කියලා. ඒ SMS එක ඇවිල්ලා දවස් 10ක් ඇතුළත අපි ගිහිල්ලා කලෙක්ට් කරගන්න ඕනේ ඉමිග්‍රේෂන් ඔෆිස් එකට ගිහිල්ලා. එතකන් අපිට පාවිච්චි කරන්න එයාලා print කරපු කොලයක් වගේ එකක් දෙනවා. ඊට අමතරව තව ලියුම් කවරයකට වගේ දාලා දෙනවා online අපේ residence permit එක proof කරන්න අවශ්‍ය නම් ඒකට දාලා barcodes එම තියෙන කොලයක් ලියුම් කවරයක දාපු කොලයක් දෙනවා. ඒක අපිට use කරන්න පුළුවන්. online residence permit එක අපිට කොහේ හරි පෙන්වන්න ඕන නම්. ඉතින් මේක තමයි visa extension process එක. මේක හරිම සරල දෙයක්. ඉතින් documents ටික ඔක්කොම හරියට තියෙනවා නම් ඔයාගේ visa එක ඊළඟ අවුරුද්දට extend කරගන්න පුළුවන්. ඒ වගේම මතන සඳහන් කරන්න ඕන සමහර cities තියෙනවා එයාලා දැන් ඔයාගේ job contract එකක් වගේ පෙන්නනවා නම් කෙලින්ම අවුරුදු 2කට නැත්නම් කෙලින්ම අවුරුදු 3කට ඊළඟ අවුරුදු 3ටම visa extend කරනවා. ඉතින් ඒක city එකෙන් city එකට වෙනස්. ඔයාගේ ඉන්න city එක එහෙම කරනවා වෙන්න පුළුවන්. නමුත් මම ඉන්න city එකේ එහෙම වුණේ නැහැ. ඉතින් මීට වඩා වෙනස්
අත්දැකීමක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ විශේෂ දේවල්. එතකොට අනිත් අයටත් ඒව දැනගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසానයි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට දැනගන්න අවශ්‍ය නම් ඒ අයත් එක්ක මේක ෂෙයා කරගන්න. අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.